ඔය වීඩියෝ දාලා තියෙනවා. උනි පුතේ. අසෙන් වරෙන්ගෝ. අයියෝ ගම්බර වැඩක් නෑ බං. නෑ ඇති. ඇතිනේ. ඇතිනේ. Hello, good morning. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න විදිහට කොහෙද යන්නේ කියලා අද අපි පොඩි කාලේ වටයක් දාන්න යන්නේ. මාත් එක්ක තව යාළුවෝ කට්ටියක් යනවා මම ඒ කට්ටියව පස්සේ හඳුන්වලා දෙන්නම්. දැන් අපි ඉන්නේ කොටු ස්ටේෂන් එකේ. බලමු දැන් 6:20 ට්‍රේන් එකේ යනවා අපිට යන්න තියෙන කාලෙට. එහෙනම් බ්ලොග් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි එහෙදි සෙට් වෙමු. ඉතින් ඔය එන්නේ අපි යන ට්‍රේන් එක. මට ට්‍රේන් එකට නගින කෙනම් වීඩියෝ ටිකක් ගන්න බැරුණා. මොකද ට්‍රේන් එකේ ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි ගාල්ලට ආවා. ඔය තියෙන්නේ ගාල්ල ස්ටේෂන් එක. හායි. අපි මේ ජංගල් බීච් යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ මගේ පාර්ට්නර්. සෝරි මේ කියන්නේ මේ වීඩියෝ එකට. මේ කමෙන්ට් නැද්ද දාන්න. ජංගල් බීච් යන ගමන් ඉන්නේ. අපි ඔක්කොම 9ක් යනවා. හති හැබැයි මචං ගොඩක් හති මේ පොඩි කන්දක් නගින ගමන් ඉන්නේ. හොඳ පොඩි. පොඩි නෑ ටිකක් ලොකුයි. අවුලන්නේ. මාරු. හතිය බේ. එන ෆොටෝ එකක් ගමු. අප්පච්චි ඔය වීඩියෝ දාලා තියෙනවා. උනි පුතේ. හරි ඔන්න කීතර කින්නද? 9 ඉන්නවද? අන්න අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. කියපන්. අපි අන්තිම චුට්ටේ තමයි ඉන්නේ දැන්. අන්තිම ගැට්ටේ ඉන්නේ. යන්න තමයි තියෙන්නේ. හීනා වෙන්නේ. මම අරගෙන යමු. ට්‍රාන්ස්ලේට් කරලා ප්‍රශ්නයක් නෑ ඕන්ටි වෙච්ච. ඒ ඊට අල්ලු කරන්න එපා කරේට ආච්චරම් මානේ. හරි පාරේ දැන් ඉන්නේ. ඔයාලට මේ විරුදු පද CD සැටිය ගන්න පුළුවන් සඳලට අවතන්න. බේ විනාච්චි විදිහට පාරවල් යන්න එපා. ප්ලීස්. ඒ තවදී ෆෝන් එක පාවිච්චි කරනවා ඌ බේ. පාත් කරනවා ෆෝන් එක. වැරදි පාරේ ආවේ. ළමයි ආයි හරි පාරේ යන ගමන් ඉන්නේ. අද රැට දිලෙනවා. අශීන් ෆෝන් එක ෆයින් එකේ පුරා. හරි. ඒ තමයි අපේ නැගී යන වේදිකාවේ බැසි යන තරුව. සදලු කැරක් කියලා දෙකට නැවිලා. මෙතනින් තමයි යන්න තියෙන්නේ. යෝ අපි අන්තිම විදි හොයාගත්තා. සංගුණ දූපත්. එන අමාරුයි බයි බලාගෙන ඉන්න. දැන් හරි පාරක් කිව්වම කොහෙද? ඒක තමයි
මේවට පරිපෙල් දාන්න නැති එක තමයි. මෙතන කොහෙද? ඇතුළේ තහ. නෑනේ. මට කියන්න බෑනේ මේක. එන්න. ඔය හොගාන අපුනේ සද්දේ ඉන්නේ. ඔව්වා. අන්න අපච්චි මොනවද කියනවා? ආයි පුළුවන් නම් කොහොමද සද්දේ? හොගාන පොකුනේ. නයිස්. මේ අපි ආයි යන්නේ කපල් එකේ ඉඳි පිටේට දුවන. උඩට යන්නේ. ඔව්. ඊයේ. ඊයේ ඒක බයවලුත් නවිරු. දැන් නානවද? අපේ අම්මා නයි පාගුවා. අපේ අම්මේ පාගුවා නා. අපේ තාත්තා තීරේ ගුණද? අන්න ඒක. අර කොටේ ඉන්න ඔලිය වදින්නේ නැති. තව ටිකයි. ඉන්නේ තව ටිකයි. අතේ නම YouTube channel එක ගන්න. Mari lakukan ke frame kan. Wow. Ayo nih. Finally. Right. Kita gimana anda bila ini? Ramai. Pinat no? Tapi anda ya nih. Udah lah waktu udah lah. Anda shot එක. ඔයාලා දන්නවනේ ඉතින් කොහේ හරි බීච් එකකට ගියාට පස්සේ ෆොටෝස් වීඩියෝස් අරන් ඉවරයක් නැති යාළුවෙක් ඉන්නවා කියලා. අපේ සෙට් එකේ ඉන්නේ ඉතින් මෙයා තමයි. බලන්නකො වතුර නාගෙන වීඩියෝස් ගන්න විදිය.
Stop it. Get some help. මුණත් පේන්න ඕනේ. ඇන්ගල් ලෝ ඇන්ගල්. දැන් මේක අවුවට කියලා කියන්න බැරි. අවුවට කියලා කියන්න බැරි. මේ දෙමුණම නෑ පොඩි පොඩේ යනවා මේකට වරේ. වයින්වද කියලා ෂුවරුත් නෑ නේද කියලා ෂුවරුත් නෑ නේද කිව්වේ. මේ පොඩි දෙක තමයි ප්‍රශ්නේ. අපි ගායකයෙක් විතර කියන්නේ සාරද දිවිරේෂා and නදීමල් පෙරේරා කොන්සර්ට් එකට තමයි ආවේ. මොකද්ද? මොකද්ද? අවලල්ලේ ෂේප් එක ඉතින් මොකද වෙන්නේ? ඒක කොහොමද කියන්නේ? ඒක මොකද ගන්න හරකෙට. හරි එහෙනම් අපි ලෑස්ති වෙමු සිද්ධුවට. ආවේ වලග. අලන උත්තරේ. Mayang kalada, sayang अरे तभी अरे बॉडी का इवर अरे वाह भाई ए बॉडी का लीजिए बॉडी का इवर Yeah, boy. फ्रेंड्स अंदर भाईනවා අනිත් අතට කෙලියා අපේ මුණ ට්‍රිප් එකට කෙලියා වයින්නවා ඇස්ස කෙලියා ෆ්‍රෙන්ඩ්ස් ඒ අපි තෙමෙනවා අපි මේ ඵලයන් යන්න බෑ යන්න අනේ ඵලයන්කෝ කුඩවස් අක්කලට්ටක් කොම්පුතා කොහොමද අප්පා සිරිගෙන්ද ගියා මොන්න කියන්නේ දැන් කන්න යන්නේ බඩේ ඇයි ගානක 30 ලංකානවා අර ඇතුල්ලේම තහනවා බැටුලෙන් බල යා ඊ අතුල්ලේ මොනවද මේ අතුල්ලේ අහනවා අම්මට බම්බෙල ෆෝන් එකට ප්‍රකාශ මොනවද වෙන්නේ අම්මට මේ යන්න බෑ කොහේ අර ගියා ජැලි කොහොමද බඩ කුඩේ තියලා යන්නේ යන්නෝනේ වැස්ස දහුණු na 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 අක්කල කුඩේ වෙනවා කියලා අපි රැවට්ටුවා අපච්චි කොල්ලෙක් ලිස්සුවත් වගේ කියනවා ගන්නවද
පොඩේ වැඩ ලස් ලිස්සි මොකෙන්ද අල්ලගන්නේ අපි අතින් හරිද වගකීම ගන්නවද? ගන්න වෙනවා අපි උනන් 18 ටන්න ඒක ඡන්ද දාන්න බැරි නම් ගන්නවද? ඡන්ද දාන්න බැරි දෙතුන් දෙනෙක් මමත් නෑ නේ මගේ තව ඒකනේ උට උගේ වගකීමවත් ගන්න බෑ උගව අපේ වක්කිය. ඒ නගිනවා වගේ ඉවරක් නෑ බන්දේ දැස්ස වගේ තමයි. කලින් කොහොමද හැමතැනම කොහේරි ගමනක් ගියා ගියා වඩා ඉක්මනට එනවා අන්න නැග ගත්තට ඉක්මනට බස්සන්න අමාරුයි වලි. එතන අපිට වැරද්ද ඈ නැග ගන්න තරම් ඉක්මනට බස්සන්න බෑ. ඡන්ද දැන් මේ මඩත් එක්ක කොහොම සවස් දාන්නේ? මෙයා ස්ට්‍රීට් එකට යනවද අයියා ඔය ඉතින් ආයෙ එන්න බෑනේ හයි 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 ඒ ඕක මෙතනද පොල්ලොටි සමගතේ යෝ අපි රෙකමන්ඩ් කරනවා මේ කඩෙන් හැමෝම කන්න කියලා. ඕකේ ගයිස් අපි කාලා බීලා ඉවරයි. මම දැන් සල්ලි ගන්න යන්නේ සල්ලි ගෙවන්න අපි වීරයා තමයි යවන්නේ. නම් වීඩියෝ කරන්න එපා වීරයා තමයි යවන්නේ. සල්ලි ගන්න ඉතින් වීඩියෝ කරා කොදිය මන් දිගේ ගානට අපි සාව සල්ලි අම්මට මූ ගණන් කරනවා දෙ පාරක් දුම් බාල මේ ඔක්කොටම සල්ලි ගෙව්වේ මෙයා. අඩයක් අඩ ගණන් කරන්නේ දෙයක් නේ මූ වැඩි ඉන්නවා මූ ගෑ හොඳට අපි කැප්චර් කරගත්තා. සම්පූර්ණ ගාන මගේ ගාන තියා මදුන තියා මගේ පොකට් එකට ගිහින් තියන් ගාඩ දුන්නම නෑ නෑ මදි නෑ නෑ ඇති ඇතිනේ ඇතිනේ මිෂන් ෆාස්ට් මිෂන් ෆාස්ට් අනේ ගෲප් එකට දාපන් නයිස් ඔන්න එහෙනම් ගයිස් අපි නෑවා පේනව නේද පොණ්ඩේ එහෙම තිතයි අනේ ලිංගිගේ දීටේ කොහොමද වැස්සේ නෑ කොයි කියන්නේ නෑ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ අපි නැගපු කන්ද බහින ගමන් ඉන්නේ අයි මහසි දැන් බහිනවා මට රොම්බඩු ගීතාන්තරද දෙපාරක් සඳරු ගීතාන්තර දෙපාරක් ගැහුවා දෙපා ගැහුවා තව ගොඩක් දුර යන්න ඕනේ බෑ කියලානේ බාව තව ගොඩක් දුර යා යුතු තිබේ අපිට ඉන්න ගේ පුතේ ටින් මට ගැහුවා මට ගැහුවා හරි අසෙන්ටත් ගැව්වා සමා වෙන්නම් මේ මට කියන්න දෙයක් නැහැ මම නොදැනුවත් තමයි මේක උනේ ලබනාත්මේ කරුණාවෙන් උනත් කියන්න තියෙනවා තව තප්පර ගානේ මේ ෆෝන් එක අපිට තියාගන්න පුළුවන් අපි ගාලු කොටුවට ආවා යෝ අපි ඉක්මනට යන්න වෙයි අපි 4 මාට අපිට ට්‍රේන් එක අපි යනවා කල